ආයිබෝවන් සියලු දෙනාටම අද කියන්න යන්නේ 2025 වර්ෂයේ BOC බැංක් එකෙන් ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් සඳහා ඇප්ලයි කරන ආකාරය. හොඳයි අපි බලමු කොහොමද කරන්න කියලා. ඔයාලා Chrome එකට ගිහිල්ලා සර්ච් කරන්න www.boc.lk careers. ඉන්පසුව Bank of Ceylon හිටිය careers page එකට යන්න. ගන්න පුළුවන් හෝම් පේජ් එක දිස්සෙන ආකාරය. ඊට පස්සේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා අපිට දැක් ගන්න පුළුවන් post of training staff assistant කියන එකට. ඊට පස්සේ එතන ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම අපිට පෙන්නනවා closing date එකත් පෙන්නනවා 2025/5/24 කියලා. ඒක යටතේ more details ක්ලික් කරන්න. more details යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක description එක. මේක full english වලින් තියෙන්නේ. අපිට ඒක සිංහලෙන් බලා ගන්න ඕන නම් පල්ලෙහාට ගිහිල්ලා instruction to candidates කියන එක ක්ලික් කරන්න. එතනින් අපිට දැනගන්න පුළුවන් සියලුම සිංහල තොරතුරු එතනින් බලා ගන්න පුළුවන්. මේම පෝස්ට් එක හඳුන්වන්නේ අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර එහෙම නැත්නම් training staff assistant TSA. මෙම පෝස්ට් එක වඩාත් වැදගත් වන්නේ බැංකු ශේෂයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන අපේක්ෂකයන්ට. මෙම ලිපියේ සියලුම තොරතුරු ඇතුළත් වෙනවා යෝග්‍යතා නිර්ණායක, නියාමයන් හා කොන්දේසි, තෝරා ගැනීමේ පටිපාටිය, අයදුම් කිරීමේ පටිපාටිය කියලා. මම කෙටියෙන් මේ ගැන විස්තරයක් කිව්වොත් යෝග්‍යතා නිර්ණායක ලෙස යොදාගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අනිවාර්ය අපොස සාමාන්‍ය පෙළ. ඒ කියන්නේ O level විභාගයේදී සිංහල, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අතිරේක විෂයන් හැර සමත් වී තිබීමයි. එමෙන්ම අපොස උසස් පෙළ A level විභාගයේදී විෂයන් 3කින් සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය දැනුම හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හැර එක්වරකදී සමත් වී තිබීම. වෙනස් සදස්කම් යටතේ අපිට පෙන්වා දීලා තියෙනවා ඉහළ මට්ටමේ අන්තර්පුද්ගල සම්බන්ධතා සහ sannivedana හැකියාව, දැඩි උත්සාහය සහ කැපවීම සහිත පුද්ගලයෙකු වීම, කාලානුබද්ධ ඉලක්ක අනුව සේවය කිරීමේ හැකියාව යනුවෙන්. ලංකා බැංකුවේ ස්කූල් ලීවර්ස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අයටද වඩාත් ඉඩකඩක් තියෙනවා මේ රැකියාව තෝරා ගැනීමෙන් තේරී පැත්වීමට. වයස් සීමාව වශයෙන් අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 24ක් හෝ ඊට වඩා අඩු විය යුතුය. පුහුණු කාලය අවුරුදු 2ක් වන අතර පළමු වසර සඳහා මසකට රුපියල් 55000ක්ද දෙවන වසර සඳහා මසකට රුපියල් 70000ක්ද ගෙවනු ලැබේ. මෙම තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියාමයන් හා කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවටද ඇතුළත් වේ. කාර්යාල වේලාවෙන් පසුව සහ සතියන්ත නිවාඩු දිනවල සේවය කිරීම අපේක්ෂා කෙරේ. තෝරා ගන්න ආකාරය ගැන කෙටියෙන් කිව්වොත් ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත විභාගයක් පවත්වනු ලැබේ. පළවන ප්‍රශ්න පත්‍රය සඳහා සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණයද, දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ඉංග්‍රීසි භාෂාවද ඇතුළත් වේ. තරඟ විභාගයෙන් ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් ලයිස්තුගත කිරීම සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අවසාන තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු මත පමණක් පදනම්වය. හොඳයි අපි දැන් බලමු අයදුම් කරන ආකාරය. හොඳයි අපි දැන් යමු කලින් හිටපු පේජ් එකට. apply now කියන අයිකන් එක ක්ලික් කරන්න. අපිට ඊට පස්සේ මේ වගේ සර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. අපි මුලින්ම මෙතන රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. රෙජිස්ටර් වීමට sign up ක්ලික් කරන්න. ඔයාලා ඊට පස්සේ එන්නේ මේ වගේ සර්ෆේස් එකකට member registration කියලා. මෙතන ඔයාලගේ name එක දෙන්න. තව email address එකක් ඒක වැඩ කරන එකක් වෙන්න ඕන. පාස්වර්ඩ් එකක් දෙන්න තියෙනවා. ඔයාලා අලුතෙන් පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕන. හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් වෙන්න ඕන ඒක. letters, numbers, capital simple මාරු කරලා hashtag එකක් වගේ මොකක් හරි tag එකක් දාලා පාස්වර්ඩ් එක දෙසරක් ටයිප් කරගන්න. ඊට පස්සේ තියෙනවා secret question කියලා. ඒක සිලෙක්ට් කරගන්න තියෙන question 5ක් විතර තියෙනවා. ඔයා කැමති එකක් තෝරගෙන කැමති ආන්සර් එකක් දෙන්න. ඊට පස්සේ captcha එකක් අපිට පෙන්නලා තියෙනවා මෙතන. ඒ captcha එක විදිහටම retype captcha එකක් තමයි අපිට දාන්න තියෙන්නේ. එතනින් දාලා ඒක registration කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. register කියලා ක්ලික් කරාම අපිට පෙන්නනවා welcome to BOC career portal කියලා. අපේ නම සඳහන් කරලා congratulations කියලා වැටෙනවා. ඒත් එක්කම අපි කලින් සඳහන් කළ අපේ email එකට
දැන් මේල් එකක් එනවා. ඊට පස්සේ මේ මේල් එකට ගිහිල්ලා ලින්ක් එකක් තමයි ආයෙවල තියෙන්නේ. අපි ඒ ලින්ක් එක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඒක ලෝඩ් වුණාම පෙන්නනවා activation successful කියලා. දැන් අපි registration එක successful කරගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ sign in වෙන්න. මෙතන sign in කියලා පෙන්නනවා. ඒක ක්ලික් කරගන්න. දැන් අපිට ලොග් වෙන්න තියෙන්නේ. මෙතන email එකයි login password එක. අපි create කරගත්ත password එකයි email එකයි තමයි මෙතනට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක දෙක දීලා sign in click කරන්න. මෙතන please click here to apply කියන තැන here කියන තැන click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන surface එකට තමයි එන්නේ. දැන් අපි add to cart කියන තැනට ගිහිල්ලා add කරගන්න ඕන. add කරගත්තට පස්සේ load වෙලා අපිට උඩින් පෙන්නනවා trainee staff assistant කියන අපේ post එක. එතන select කරගෙන apply කරන්න ඕන. apply button එක click කරාට පස්සේ අපිට පෙන්නනවා personal details පුරවන්න තියෙන අපේ surface එක. අපි එතනදී නිවැරදිව තොරතුරු ටික fill කරගන්න ඕන. title එකත් select කරලා initials දාන්න ඕන. initials දාද්දි විශේෂයෙන් කියන්න ඕන dot එකක්වත් space එකක්වත් තියන්න ඕනේ නැහැ. last name එක name denoted by initials ඒ කියන්නේ initials වල තේරුම, gender එක, date of birth උපන්දිනය, අපගේ address එක line 3කට වෙන්න දාන්න. ඊට පස්සේ portal town එක, district එක, telephone numbers එකයි mobile number ඒ දෙකම අනිවාර්යෙන් දාන්න ඕන. ආයි email එක දාන්න තියෙනවා. assignment එක සඳහා සුදුසු place එක, ඒ කියන්නේ ඔයා ඉන්න district එක. පල්ලෙහාන් ඔයාලගේ NIC number, identity card number එක, nationality එක ශ්‍රී ලංකන් කියලා දාගන්න ඕන. preferred language එක අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ exam එක ලියන්න එහෙම අවශ්‍ය භාෂාව ඉංග්‍රීසි සිංහල දෙමළ කියන භාෂා තුනෙන් මොකක්ද කියන එක. මේ ඉන්ෆර්මේෂන් ටික fill කරගෙන save කරගෙන අපි යන්න ඕනේ ඊළඟ tab එකට qualification කියන එකට. මෙතනදී අපි fill කරගන්න ඕන වෙන්නේ අපගේ qualification details ටික. මෙතන qualification type එකට දාන්න ඕන මුලින් O level qualification එක select කරගන්න ඕන O level කියලා ආයේ අපේ index number එක දාන්න ඕන exam එකේ index number එක. ඊට පස්සේ subject එක තෝරලා grade එකත් ලබාගත grade එකත් select කරගෙන add subject කියන එක click කරන්න ඕන. ඊට පස්සේ එහෙමම subject 9ම add කරගෙන මෙතන තියෙන add qualification කියන එක ආයෙ සැරයක් click කරන්න ඕන. ඊට පස්සේ එම result එක tab එකක් විදිහට පල්ලෙහෙන් පෙන්නනවා. අපේ A level result උත් add කරගන්න ඕන නිසා qualification type එකට ආයෙ සැරයක් ගිහිල්ලා A level කියලා select කරලා qualification එකත් A level කියලා දාලා A level index number එකක් දාලා ඔයාගේ subject එකයි grade ටිකයි ආපහු add subject කියන එක click කර කර ඒ subject තුනත් add කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ආයෙ සැරයක් මැද තියෙන add qualification කියන එක click කරන්න. ඊට පස්සේ table දෙකක් යටතේ ඔයාට O level A level result බලා ගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් table එකේ මුල්ම තීරුවේ තියෙනවා highest academic qualification කියන එක. එතනින් ඔයා select කරගන්න ඕන ඔයාගේ highestම qualification එක. ඒ කියන්නේ ලොකුම එක. ඒ ටික fill කරලා වුණාම ආයෙ save කරලා experience achievements තියෙනවා නම් ඒවා සඳහන් කරලා අපි general කියන tab එකට යන්න. general tab එකට ගියාම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහෙන් තියෙන එකට ටික් එකක් දාලා save කරගන්න. ඊට පස්සේ අපි fill කරන්න ඕන ටික සියලුම දේ fill කරලා තියෙන්නේ. දැන් අපි ඒකත් අන්තිමට general එකේ ටික් එක දාලා save කරගත්තට පස්සේ උඩ තියෙනවා apply කියන button එක. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා enter කරපු details වල preview එකක්. ඒක දිගේ පල්ලෙහාට යනකොට ආනවා preferred communication method කියලා. ඒ කියන්නේ යම් කිසි තොරතුරක් ඔයාලට දෙන්න ඕන post එකෙන්ද, telephone එකෙන්ද, email කළාද කියලා යන්න. මේකෙන් ඔයා කැමති එක select කරන්න. ඒක select කරලා enter කරාට පස්සේ ඔයාලට පෙන්නනවා your application submitted successfully කියලා. එතෙන්දීම පල්ලෙහා ඔයාලට reference number එකකුත් එවල තියෙනවා. ওই reference number එක වැදගත් වෙනවා ඔයාලට ඉදිරියේදී. ඒ නිසා ওই reference number එක සටහන් කරගන්න වෙන කොහේ හරි. ඔයාලගේ පහසුව වෙනුවෙන් මම සයිට් එකට යන link එක පහළ description එකෙන් දාලා තියන්නම්. ඒකෙන් ගිහින් log වෙන්න. ඉතින් මේ විදිහට තමයි නිවැරදිව trainee staff assistant කියන BOC post එකට apply කරන්නේ. ගොඩක් සතුටුයි ඔයාලට මේක කියලා දෙන්න ලැබුණ එක ගැන. ඔයාලට සුබ පතනවා කොහොම හරි මේ post එක apply කරලා කොහොම හරි ජයග්‍රහණය කරගෙන රැකියාව ලබා ගැනීම සඳහා. ස්තුතියි.